ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා පිළවත්ත ෆාම් එකේ ඔයාලා හැමෝම මෙයාට මම තිබ්බේ මෙයාට බිත්තර තිබ්බා අප්‍රේල් 25 නෙවෙයි අප්‍රේල් 15 තිබ්බේ 25 නෙවෙයි අප්‍රේල් 15. එතකොට අද මැයි 7 වෙනිදා. එතකොට මැයි 6 වෙනිදා වගේ වෙනකොට පැටව එන්න ඕනේ මෙයාගේ එහෙම තිබ්බේ. ඉතින් මෙයා මේ ලොකු කූඩුවේ හින්දා බිත්තර රෝල් කරලා බිත්තර ටික සවුත්ව කරගත්තා. ඉතින් මම දවස් දෙකක් විතර නෑවුවත් මෙයාගේ මේ රැකුම් ඇරුන්නේ නෑ. ඊට පස්සේ ඊට ඉතින් මටත් පව් කියලා හිතුන හින්දා මං ගිහිල්ලා ගම් කුකුල් පැටව ටිකක් ගෙනාවා. කියන්නේ 3 දිනක්. ඉතින් මම බැලුවා ඒ කියන්නේ කුකුල් පැටව ටිකක් අඩුවට කියන්නේ අඩු වයසින් ගන්න දැන් මේකට මාසයක් වගේ වෙනවා. මම ඉතින් කොටයිත් දන්නෙත් නෑ කියලා. ඉතින් ඇත්තටම මෙයා කෙටුවේ නෑ පැටව ටික මේ තියාගෙන ඉන්නවා. පැටව 3 දිනක් ගෙනාවේ. ඒ 3 දෙනාව තටු අස්සේ ගහගෙන ඉන්නවා. පේන හැටි ඔලු තුනි තරක් පේන පැටවුන්ගේ අනිත් අය දාලා දැන් තාම කොටවුවේ මොකුත් නැහැ ළඟට වෙලා ඉන්නවා ඒ කට්ටිය අස්සේ ගහගෙන. ඒතර මෙතන ඉන්නවා මේ නේක් මං ගෙනාවේ නේකට්නික් කුකුලෙකුයි. ඒතර මෙයාත් මේ කුකුලෙක් වෙන්නරි කිකිලියක් කියලා තමයි දුන්නේ නා. ඒක පොඩක් අර කොණ්ඩේන ගතියක් තියෙනවා. හලු මිටින් කුකුලෙක් දෙයක් කිකිලියක්ද කියලා. ඒකට මින් අනිත් එක්කන ඉතින් මේ කට්ටිය මම තව වීඩියෝ දාන්නම්. ඉතින් වීඩියෝ නවත්තනවා. හැමෝටම ජය වේවා.